මේක පොඩ්ඩක් බලලා ඉන්නකෝ අර මොකද හිතෙන්නේ බලන්න. රටේ ආර්ථිකය බලහත්කාරයෙන් කඩාවැටලපු රට. ඕක තමයි මිනිස්සුන්ගේ ඉරණම. මිනිස්සු දන්නේ නැති දේ. ඕක එන්නේ ගෑසින් ගෑයි ඉන්ධනෙන් ගෑයි කියලා එකක් නේ. ඒක සම්බන්ධව ගත්තමත් දැන් ඒකෙන් තමයි ඔබතුමාලා කියන ඔය විදුලි මේවකට එන්නේ. ඕක ඇත්තටම රටේ බඩු මිල වෙන තලයක සෙටප් කරන්න ඌමනාවටම කරපු වැඩක්. රටේ රුපියල් නැති වුණාට පස්සේ හොරකම් කරලා එක එක දේවල් කරලා රුපියල් ටික නැති වුණාට පස්සේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි අදින ක්‍රමයේ විදියට තමයි තෝරගත්තේ මිනිස් බඩු මිල වැඩි කරන්න. බඩු මිල 400කින් 300 500කින් වැඩි කරන්න බෑ නිකන් නිවේදන දාලා. ඊට පස්සේ තමයි බලශක්තිය හිඟ වුනේ. ගෑස් හිඟ වුණා. අපි කියන්නේ හිඟ වුණා නෙවෙයි හිඟ කරා. ඒව හොයනවා අපි ඊළඟට. කොහොමද ඔක් කරේ කියලා. නැවත් දෙකක් ගෙනාවේ නැති වෙච්ච ගම හිඟයක් තමයි. ඊට පස්සේ මිල වැඩි නොකර ටික කාලයක් කොහොම මිනිස්සු රස්තියාදු වෙන්න ඇරලා පෝලිං වල ඉඳලා තියලා උඩරිම රස්තියාදු කරලා ගෑස් නැවත් දෙකක් ගෙනාවා. ගෙනාපු එක පුපිරුවා. අම්මලා දරුවෝ මැරුණා රටේ. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වා මීට වඩා හොඳ ගෑස් තියෙනවා වැඩි මිල වැඩි. මිනිස්සු කිව්වා අනේ කීයට හරි කමන්නේ හොඳ එකක් දෙන්න. ඊට පස්සේ 1500 විතර තිබිච්ච ගෑස් එක 7500 විතර මිල වැඩි වුණා. එදා ඉඳලා පිපුරුවේ නෑ. ඒක මාර වැඩි. ඔබතුමාලා වැඩිත් ඕකම තමයි. ආයතනට නෙමෙයි මේක. දේශපාලන තීන්දුව. තෙල් ගෙනාවෙම මිල වැඩි කළා. ඩොලර් 300 ගාන ගෙවන්න නැතුව නැවකට. නැව ගෙනල්ලා මූදේ තියන් ඉඳලා 650ක් දීලා බානවා. ඒක මාර වැඩක් නේ. ක්‍රයිසිස් හැදුවා. හැදුවේ මොකටද? බඩු මිල සෙටප් කරන්න වැඩි මිලක. වැඩි තැනක. ඒක සෙටප් කළ මිනිස්සුගේ අතේ තියෙන සල්ලි ටික ඇද්දා. ඒ ඇදලා ඉවරලා තමයි මේක කරේ. අවුරුදු 8ක් විතර ටැරිෆ් එක වැඩි නොකර තියන් ඉඳලා ලක්ෂ 59 ලක්ෂයක් පාඩු වෙනකන් තියන් ඉඳලා ඒක පියවන්න නැතුව ඉස්සරහට යන්නම් බැරි වුණා. හැබැයි රටේ ජනතාවට තේරෙන්නේ මේක දැක්කට පස්සේ ඔයාට මේ තරහා ගියේ නැත්තම් මේ ඔයා වහලෙක්. ඔයාට තරහා ගියා නම් මේ ඔයා වහලෙක් නෙමෙයි ඔයා ඇත්තටම රටට ආදරය කරන මිනිස්සෙක්. හැබැයි මේක දැක්කට පස්සේ තරහක් හිතට තරහට ඡන්දෙ දීපු එකක් වෙන එක කියන්නේ මේ ඔය කටියට ඡන්දෙ දීලා වෙලා ලැජ්ජාවක් වගේ නවනම් අපරාධ දුන්නේ කියලා ඔයා වහලෙක් නෙමෙයි ඔයා රටට ආදරේ මිනිස්සෙක් ඇත්තටම. තරහක් නැතුව මේ බොරු කියන්නේ නම් මනම් කියලා හිතනවනම් ඔයා වහලෙක්. අපට්ට වහලෙක්.